Hi guys, කොහොමද? අද යන් අපිත් එක්ක ස්ථාදියෝ පොලට. ඇත්තටම වෙරෝන වලට ඇවිල්ලා සතියක් වගේ යද්දි තමයි අපිට මේ පොල සෙට් උනේ. දැන් මෙහෙ අපි හිටියේ නාපෝලිනේ. ඉතින් නාපෝලි වල වගේ නෙමේ. මෙහෙ සතියට එක දවසයි පොල තියෙන්නේ. ඒ පොලත් තැනින් තැන කියන්නේ සෙනසුරාදාට එක තැනක තියෙනවා. එහෙම තැනින් තැන තමයි පොලවල් තියෙන්නේ. ඉතින් මේ අපිට සෙට් උනේ සෙනසුරාදා පොල. මේක තියෙන ස්ථාතියක ගාව වෙරෝනවල ගොඩක් අය දන්නවා. ඉතින් මේ පොලටත් ගොඩක් සෙනගෙනවා. අපි ආවේ ඇත්තටම මේ ගෙදරට අවශ්‍ය බඩු වගේක් ගන්න. අපි ඒ වෙද්දිත් හදිස්සියට වෙන වෙන තැන්වලින් ගත්තා. හැබැයි මෙතනට ආවට පස්සේ මෙතන ඒ බඩු හරි ලාභයි. හැබැයි අපි මෙතනිනුත් ගත්තා බඩු කීපයක්. ඉතින් ඕගොල්ලෝ බලාගෙන ඉන්න. මොකද මම වීඩියෝ කරනවා කියලා හිතාගෙන නෙමේ vlog එකක් කරනවා කියලා හිතන්නේ මේ පොලට ගියේ. හැබැයි මේ මට ගියාට පස්සේ ඇත්තටම මෙතන එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. මොකද අරහෙ වගේ නෙමෙයි මෙහෙ මෙහෙ ටිකක් වෙනස්. ගොඩාක් අර සෙනග වැඩි ගතිය ගොඩාක් අඩුයි. ඒ පොලේ උදේ ඉඳන් හවස් වෙනකම්ම සෙනගම තමයි මෙහෙ. ඉතින් එහෙම නෑ, ගොඩාක් සෙනග නැහැ. මේ තියෙන සයිඩ් එකේ කියන්නේ මෙහෙමයි. ගණන් අඩුවටත් තියෙනවා, සාමාන්‍යයෙන් ලොකු ගණන් වලටත් තියෙනවා. දැන් මේ টොප් එකේ හැම යූරෝ 42ක්. හැබැයි ඒක මාර ලස්සනයි ගයිස්. මෙතන ගවුන් සෙට් එකක් තිබ්බේ මාරම ලස්සනයි. ජැකට් කෝට් ඒ හැමදේම තියෙනවා, නැති දෙයක් නෑ. බෑග්ස් 3-5 ಜಾති හැමදේම තියෙනවා. ඉතින් අපි බලාගෙන ගියා. මොකද නාපොලි වල පොලේ මෙච්චර ගණන් නැහැ බඩු. මේ ඇඳුම් එහෙම ඔච්චරම ගණන් නැහැ. උඩරිම යූරෝ 20ක් වගේ වෙයි. හැබැයි මෙහෙ එහෙම නැහැ. 50ට 60ටත් තියෙනවා. මේ හැබැයි මෙහි ක්වොලිටි එකත් ඒ වගේම තමයි හොඳයි. ගයිස්, ඔයාලා මේ දකින්න ජැකට් එකේ ප්‍රයිස් එක ඇහුවොත් පුදුම වෙයි. මේක 120ක්. ඔය ඉස්සරහා තියෙන එකක් 104ක්. මට තේරෙන්නේ පොලට ඇවිල්ලා මිනිස්සු මෙච්චර ගණන් දීලා මේ ජැකට් ගන්නවද කියන්න. හැබැයි ඉතින් මොකක් හරි ලොකු ක්වොලිටි එකක් ඇති. නැත්තම් ඉතින් පොලේ උනත් එච්චර ගණන් වෙන්නේ නැහනේ. එතකොට ගයිස්, මේ තියෙන්නේ 3-5 ಜಾති. මෙතන දිගටම තියෙනවා 3-5 ಜಾති. මේ ඇත්තටම මේ මං අරහෙ පොලේ නම් එහෙම ලොකුවට දැකලා නැහැ මේ සිද්ධිය. මේ මොනවාද කොත්තමල්ලියට හැමදේම තියෙනවා. සාදික්ක අනම්මනම් ඒ වගේ දේවලුත් තිබ්බා. එතකොට මේගොල්ලෝ පාවිච්චි කරන ඒවාත් තියෙනවා. ඒ වගේ මෙතන තියෙන්නේ ඔක්කොම මොනවාද ඒකට කියන්නේ 3-5. එතකොට කොළ වේල මේගොල්ලෝ අර ටී හැම බොනවා. මේ සමහර කොළ ಜಾති තියෙන ඒවා වේලලා අන්න ඒ වගේ ඒවා තියෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ගයිස් බෙඩ් ෂීට් ඒවා තියෙන පැත්තට. ඒව නම් ලාභයි. අර ඒ වගේම තමයි. ඒත් ওই ගණන්ම තමයි යන්නේ. යූරෝ 10යි 20යි ඒ වගේ ගණන්. මෙතන ලාභෙට තියෙනවා ගයිස්. හරිද? නැතුව නෙමේ. හැබැයි මෙච්චර ගණන් නැහැ. මේ අර මං ඉස්සෙල්ලා පෙන්නුවා අර 100 ගානට ඒ වගේ ගණන් වලට එහෙ පොළවල් වල නැහැ. ඒ කෙලින්ම ඉතින් හොඳ ෂොප් වල තමයි ඒ වගේ ගණන් වලට යන්නේ. මං හිතන්නේ සමහරට ඇත්තටම මේ ජැකට් හොඳ ඇති. මේ නැත්තම් ඉතින් එච්චර ගානකට විකුණන්නේ නැහනේ. හරි ක්වොලිටි සමහරට මොකක් හරි ලොකු ක්වොලිටි එකක් ඇති එකේ. මෙතන දැන් මේ විදිහට තව තැන් තියෙනවා යූරෝ 10ට යූරෝ 1ට 2ටත් තිබ්බනේ. මේ සමහර තව තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් බඩු. ඒවත් තියෙනවා විකුණන්න. සපත්තු ඇඳුම් පැළඳුම් ඒවත් තියෙනවා. හොඳ ඒවත් තියෙනවා. දෙකම තියෙනවා. ඉතින් මේක තමයි පොල. ඒ කියන්නේ අර පොලක් කියන්නේ මෙහෙමයි. හරිද? ඒගොල්ලෝ එක දවසනේ දාන්නේ. ආයි ඊළඟ දවස් වෙද්දි එතන පොලක් තිබ්බද කියලාවත් අඳුර ගන්න බෑ. මාර විදියට ක්ලීන් කරලා එහෙම යන්නේ. හැබැයි ඉතින් නාපොලි වල එහෙම නෙමෙයි. නාපොලි වල පොල තියෙන තැන හැමදාම පොලම තමයි. මං එහෙම දැකලා නැහැ. ඒක කලාතුරකින් තමයි ගොඩක් කලාට තැනින් තැනට පොළවල් එන්නේ. නැත්තම් සමහර තැන් තියෙනවා ඒ පොළවල් හැමදාම ඒ විදිහටම තියෙනවා. මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ පොළව හැමදාම එතරම් තියෙනවා. ඉතින් ගයිස්, මේ විදිහට තමයි එදා දවස ගෙවුනේ. මම මේ වීඩියෝ ටික හදන් යද්දි දැක්කේ මේ මගේ මුණවත් නැහැ වීඩියෝ එකක. මේ මං කිව්වේ මං අර මේ ගොඩක්ම වීඩියෝ කරන, ඒ කියන්නේ vlog එකක් කරන සිහියෙන් නෙමෙයි හිටියේ. තිටියා ලස්සන ඇඳුම් තිබ්බ ගන්න හම්බුන්නේ නැහැ ගයිස්. අපි ගත්තේ නැහැ දැඳුම්. බඩු වගේක් ගත්තේ. දැන් ඉතින් මට ආයේ මේ පොළ සෙට් වෙන්නෙත් නැහැ. මොකද මට දැන් නිවාඩු තියෙන ඉරිදා විතරයිනේ. ඉතින් මේ පොළට මට ආයේ යන්න හම්බෙන්නේ නැහැ. දැන් මට පොළවල් හම්බෙන්නෙම නැහැ. ඒ වුණාට ඉතින් ඉරිදා මට දන්න තරමින් පොළකුත් නැහැ. ගෙදර ඉන්න දවසට මට යන්න හිතෙන්නෙත් නැහැ ගයිස් එළියට.
දැන් මේ අදත් මම මේ vlog එක දාන්නේ ගොඩක් කාලයක් මේ vlog එක edit කරලා මට voice කරගන්න බැරුව හිටියේ වැඩ නිසා. මෙන්න මෙතනක් තියෙනවා ප්ලාස්ටික් බඩු අනම්මනම් එහෙම ගෙදරට කිචන් අයිටම් ඒවා හැමදේම තියෙනවා. ලංකාවේ අයත් ගොඩාක් එනවා මෙතනට. ලංකාවේ අය දන්නවා මේ ස්ථාදික පැත්තේ ගොඩක් ලංකාවේ මිනිස්සුත් ඉන්නවා. හරි guys මට දැන් කටත් රිදෙනවා මම කතා කරා ඇති. ආයේ තව ලස්සන vlog එකක් අරගෙන එන්නම් ඉක්මනට. දන්න ඊළඟට මොන vlog එකක් කරන්නද කියලා. මෙහි තියෙන ලස්සන පල්ලියකට යන්න හිතන් ඉන්නවා. අපි බලමු. ඒත් එක්කම තව අපේ යාළුවෙක් එන්න ඉන්නවා. නාපොලි දම් මෙහෙට. එයාවට පස්සේ vlog එකක් ගේන්න පුළුවන් වෙයි එදාට. ඔව් මම ඊට vlog එකක් ගේනවා. මොකද ඒක ලස්සන මතක සටහනක් වෙනවා. හරි. එහෙනම් guys මෙතනින් vlog එක ඉවරයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලට දැන් පුළුවන් ඒකත් subscribe කරන්න. එහෙනම් ආයෙ තව ලස්සන vlog එකක් අරගෙන ඉක්මනට එන්නම්. චාෝ ළමයි.